300ක ප්‍රොෆිට් එකක් බලමුද අපි. ඔව් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ 300ක ප්‍රොෆිට් එකක්. ඉන්වෙස්ට්මන්ට් එක $50යි අපේ ප්‍රොෆිට් එක $150යි. අද දවසේ ඔක්තෝබර් මාසයේ පළවෙනිදා අලුත් මාසයක් අපිට ට්‍රේඩින් කරන්න අපිට ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වූ ඔක්තෝබර් මාසයේ සාර්ථකව ට්‍රේඩින් කරන්න හැමෝටම ධෛර්ය ශක්තිය ලැබෙන්න සහ හොඳ ප්‍රොෆිට් ගන්න පුළුවන් එන්ට්‍රීස් ලැබෙන්න කියලා. අපි බලමු සැප්තැම්බර් මාසයේ අන්තිම දවස් ටිකේ මාකට් එකේ තිබ්බ සිටුේෂන් එකත් එක්ක අපිට මොන වගේ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් වුණාද කියලා. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ volatility 10 index එකේ අපි ගත්ත up trade එකක්. ඒ කියන්නේ buy trade එකක්. මෙන්න තියෙනවා දීලා තියෙන signal එකේ details ටික. ඒ වගේම තමයි මම කියලා තියෙනවා අප්ඩේට් එකක් දෙන්නම් ට්‍රේඩ් එක ඕපන් කරන්න කියලා. ඉතින් ඒ වගේම අප්ඩේට් එකකුත් දීලා තියෙනවා entry price එකෙන් ට්‍රේඩ් එක ඕපන් කරගන්න කියලා. ඊට පස්සේ ආයෙත් නැවත කියලා තියෙනවා රිස්ක් එකක් තිබ්බ තැනක් නිසා entry price එකෙන් exit වෙන්න කියලා. ඔන්න අපි ට්‍රේඩ් එකකින් exit වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම නැවත entry price එකකින් ආයෙ අප්ඩේට් එකක් දීලා දෙනවා ගන්න ට්‍රේඩ් එකක් කියලා. ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඒ අපි entry price එකෙන් exit වෙච්ච තැන සහ මෙන්න තියෙනවා අපි නැවත entry price එකකින් ට්‍රේඩ් එක ඕපන් කරපු තැන. ඉතින් බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එකේ TP 1 2 3 ඔය විදිහට හිට් වෙලා දිනවා මේ තියෙන්නේ ඒ ප්‍රොෆිට් එක. ඒතර මේ ට්‍රේඩ් එකේ ඉන්වෙස්ට්මන්ට් එක බලා ගන්න පුළුවන් $35ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. $105ක ප්‍රොෆිට් එකක් අපිට හම්බෙලා දිනවා. මෙන්න මෙතනින් තමයි අපි බයි කරලා තියෙන්නේ. මෙන්න මේ වෙනකොට $135ක ප්‍රොෆිට් 105ක ප්‍රොෆිට්. ඒ කියන්නේ මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක 100ට 300ක්. ඉතින් අපි කියලා බලමු ඊළඟ එන්ට්‍රිය මොන වගේද කියලා. ඉතින් මේ දිනම ට්‍රේඩින් view එකේ ඒ සිග්නල් එක මාක් කරලා තියෙන විදිය. නැවත ලෑස්ති වෙන මැසේජ් එකක් දීලා තියෙනවා. නැවත සිග්නල් එකකට අපි කියලා බලමු ඒක කොහොමද කියලා. volatility 100 එකේ buy entry එකක් තමයි ඒ දීලා තියෙන්නේ. ඉතින් මේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙනවා. 150 ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙන බලන්න පුළුවන්. ඉතින් ඔය වගේ අපි group එකේ signals දීලා තියෙනවා. ඔයගොල්ලන්ට පල්ලෙහාට බලන්න. තවත් entry එකක් දීලා තියෙනවා volatility 10 එකේ. අපි බලමු ඒක කොහොමද ප්‍රොෆිට් ලා තියෙන්නේ කියලා. ඒක buy trade එකක්. මොකද බලා ගන්න පුළුවන් අපි ට්‍රේඩ් එක ඕපන් කරලා තියෙනවා. ඉන්වෙස්ට්මන්ට් එක $42ක් තමයි අපි ට්‍රේඩ් එකට දාලා තියෙන්නේ. අපි බලමු ගිහලා මේ ට්‍රේඩ් එකේ මොන වගේ ප්‍රොෆිට් එකක් අපිට තිබිලා තියෙනවද කියලා. 150 ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මාකට් එක මූව වෙලා තියෙන්නේ. 100% ප්‍රොෆිට් වෙලා තියෙනවා. TP1 හිට් වෙලා තියෙනවා. TP2 හිට් වෙලා තියෙනවා. TP3 ඔන්න ඔය විදිහට හිටලා තියෙනවා. බලන්න පුළුවන් ඒ ට්‍රේඩ් එකේ $42ක් ඉන්වෙස්ට් කළා. $126ක ප්‍රොෆිට් එකක් තිබිලා තියෙනවා. මෙන්න මේ කියන ප්‍රයිස් එකට යනකොට මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එකක් 100ට 300. ලෑස්ති වෙන්න කියලා volatility 10 එකේ sell trade එකක් දීලා තිනවා. අපි කියලා බලමු මොකද්ද ඒකට වෙලා තියෙන්නේ කියලා. මේ බලා ගන්න පුළුවන් ඉන්නේ volatility 10 එකේ අපි ඒ ගත්ත sell trade එක. නමුත් අවාසනාවකට අපි දීලා තියෙන මෙන්න මේ කියන entry price එකට ඇවිල්ලා නැහැ. මෙතන මම මාක් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. entry price එක ඇවිල්ලා නැහැ. entry price එක ළඟ entry price එකට 102ක් වගේ ළඟට ඇවිල්ලා market එක move වෙලා ගිහලා තියෙනවා. නමුත් ඒ ට්‍රේඩ් එක අපිට ඕපන් කරගන්න පුළුවන් වුණා නම් ඒකෙත් අපිට 300ක වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. මෙන්න මේ කියන ප්‍රයිස් එකට එනකොට ඉතින් ඒ ට්‍රේඩ් එකට අපිට එන්ට්‍රි ගන්න බැරුණා. ඉතින් ඒක අපි ගණන් ගන්නේ නැහැ. ඉතින් එන්ට්‍රි ආපු නැති නිසා අපි බලමු ඊළඟට ගත්ත ට්‍රේඩ් එක මොකක්ද කියලා. ලෑස්ති වෙන්න කියලා දෙනවා. මෙන්න volatility 50 කියන මාකට් එකේ sell entry එකක් දීලා දෙනවා. මෙන්න මේ විදිහට ගිහිල්ලා බලමු ඒකට මොකද වෙලා තියෙන්නේ කියලා. entry price එක ඕපන් කරගන්න කියලා තියෙනවා. මෙන්න ඒ ට්‍රේඩ් එක අපි ඕපන් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔකට අදින් බලමු. ඉන්වෙස්ට්මන්ට් එක $50යි. ඒ වෙනකොට $17ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට බලමු කොහොමද ඒ සිග්නල් එක ප්‍රොෆිට් වෙලා තියෙන්නේ. ඔව් 150 ප්‍රොෆිට් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ විදිහට තමයි මාකට් එක මුලලා තියෙන්නේ. 100% ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් TP1 එක ඉතින් මෙන්න මේ විදිහට ට්‍රේඩ් එක ප්‍රොෆිට් වෙලා තියෙන ස්ක්‍රීන්ෂොට් එකට අප්ඩේට් කරලා තියෙනවා කොහොමද ප්‍රොෆිට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් බලා ගන්න පුළුවන්. $50ට $102ක ප්‍රොෆිට් එකක් අපිට මේ ට්‍රේඩ් එකෙන් ගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි බලමු මේකේ ෆුල් ප්‍රොෆිට් එක බුක් කරගත්ත එක මම පල්ලෙහෙන් පෙන්නන්නම්. එතකොට ඒකේ TP2 හිට් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තව volatility 10 එකේ තව ට්‍රේඩ් එකකට එන්ට්‍රි ගන්න අප්ඩේට් එකක් දීලා තියෙනවා. ඒතර මේ තියෙන්නේ ඒ ට්‍රේඩ් එක. එතකොට මේ ට්‍රේඩ් එක ගත්තේ අපි yesterday ඊයේ තමයි ගත්තේ 30 වෙනිදා සැප්තැම්බර් මාසේ අන්තිම ට්‍රේඩ් එක තමයි මේ volatility 10 එකේ ගත්තේ. එතකොට අපි ඒකේ ඉන්වෙස්ට්මන්ට් විදිහට $55ක් ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ට්‍රේඩ් එකත් ඕපන් කරලා තියෙන්නේ. අපි බලමු කලින් ට්‍රේඩ් එකේ කොහොමද ප්‍රොෆිට් එක සහ මේ ට්‍රේඩ් එකේ ප්‍රොෆිට් එක මොන විදිහට තියෙන්නේ කියලා පල්ලෙහාට ගිහලා බලමු අපි. බලන්න පුළුවන් 150ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා.
ඉතින් ඔය විදිහට 100ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. TP1 හිට් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ප්‍රොෆිට් එක තියෙනවා $71ක් තියෙනවා. අපි බලමු කලින් ට්‍රේඩ් එකේ සහ ඒ ට්‍රේඩ් එකේ කොහොමද ෆයිනල් ප්‍රොෆිට්ස් තිබිලා තියෙනවා. ඉතින් ඒකට බලා ගන්න පුළුවන් ඒකේ $55 කියලා $97ක ප්‍රොෆිට් එකක් තිබුණා. ඒ කියන්නේ 100ට 180ක වගේ ගේන් එකක් තිබිලා තියෙනවා. ඒ ට්‍රේඩ් එකෙන් බලා ගන්න පුළුවන් $55ට $97ක ප්‍රොෆිට් එකක් තියෙනවා. ඒ ට්‍රේඩ් එකේ 100ට 180ක වගේ ගේන් එකක් තිබිලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු කලින් අපි කතා කරපු ට්‍රේඩ් එක ගැන. එතකොට මේ දිනේ $50ක් වෙනස් කරලා $150ක ප්‍රොෆිට් එකක් අපිට ලැබලා තිනවා. මේ ට්‍රේඩ් එකේ 100ට 300ක ගේන් එකක් අපිට ගන්න පුළුවන් වෙලා තිනවා. අපි දාපු ගුණයමින් 3 ගුණයක රිටර්න් එකක් අපිට මේ එන්ට්‍රි එකට බලා ගන්න පුළුවන්. මේක පර්ෆෙක්ට් එන්ට්‍රි එකක්. ආයෙ ගත්ත තැන ඉඳලම එක දිගටම සෙල් තමයි වෙලා තියෙන්නේ. චුට්ටක්වත් ලොස් එකට ගිහිලා නැහැ දශමයක්වත්. ඒ වගේම තමයි ඊට කලින් ගත්ත ට්‍රේඩ් එකත් මම පෙන්නන්න. මේ ට්‍රේඩ් එකත් බලන්න පුළුවන්. එන්ට්‍රි එක ගත්ත තැන ඉඳලා එක දිගට ප්‍රොෆිට් එකේ තමයි ඉතින් ලොස් එකට ගිහිලා තියෙන්නේ. කලාතුරකින් තමයි ට්‍රේඩ් ගත්තේ ලොස් වලට ගිහිලා තියෙන්නේ. ඒ නැත්තම් ගත්ත තැන ඉඳලම එන්ට්‍රි එකට තමයි ප්‍රොෆිට් එකට තමයි යන්නේ. ඉතින් මේ තියෙන්නේ මේ ගත්ත අපි මේ කතා කරපු $150 ප්‍රොෆිට් කරපු එකේ ට්‍රේඩින් view එකේ මාක් කරපු විදිය. ඉතින් ඒ වගේම බලා ගන්න පුළුවන් මේ ට්‍රේඩ් එක අපි මෙතනින් එන්ට්‍රි කරගෙන 300කින් ට්‍රේඩ් එක ගැලවුවා. ඉතින් ඒක තමයි මෙතනින් මම ඔයගලන්ට මේ විදිහට පෙන්නුවේ. නමුත් මේක තවත් සෙල් වෙනවා. මේක තියාගත්තා නම් මේ වගේම ප්‍රමාණයක් ගන්න කියන 600ක් වගේ අපිට ප්‍රොෆිට් ගන්න පුළුවන් වෙලා තියෙනවා මේ ට්‍රේඩ් එක. එක්සිට් උන්නේ නැත්තම් ඉතින් අපි ට්‍රේඩ් එක එක්සිට් උනා. ඉතින් මෙන්න මේ විදිහට තමයි සැප්තැම්බර් මාසේ මම ඔයගලන්ට පෙන්නුවේ. සැප්තැම්බර් මාසේ අන්තිම එන්ට්‍රීස් 5. ඉතින් මේ වගේ තමයි අපි ට්‍රේඩ් කරේ. ඉතින් මේ 300ක වගේ ප්‍රොෆිට් පෙන්නනකොට බලලා ඉස්සර මම පෙන්නපු නැති ප්‍රොෆිට්ස් අයි දැන් පෙන්නන්නේ කියලා. ඉතින් ලෙවරේජ් අප්ඩේට් එකක් ආවා ඩේ එකේ මේ මාසෙ මුල. ඉතින් ඒ අප්ඩේට් එකත් එක්ක අපි අලුත් ප්ලෑන් එකකට වැඩ කරන්නේ දැන්. අලුත් කන්සෙප්ට් එකකට වැඩ කරන්නේ. ඉතින් ඒ කන්සෙප්ට් එකේ ප්‍රොෆිට් තමයි මේ ඔයගලන්ට පෙන්නුවේ 200 180 300 වගේ ලොකු ගේන්ස් වලට තමයි යන්නේ. ඉතින් මේ වගේ 500ක් 600ක් ගියත් ඉතින් අපේ ටාගට් එක ඇති වුණාට පස්සේ ඉතින් අපි එක්සිට් කරනවා. ඉතින් ඒක තමයි මේගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි රියල් account එකේ ට්‍රේඩ් කරන නිසා අපි මන අවබෝධකින් අපි කැපිටල් එකෙන් ට්‍රේඩ් එකකට දාන්න ඕනේ මුදල. ඒ වගේම අපි මේ ට්‍රේඩ් එක වෙනුවෙන් රිස්ක් කරන ප්‍රමාණය, ඒ වගේම තමයි ට්‍රේඩින් ප්ලෑන් එක. ඉතින් මෙන්න මේ කියන දේවල් ටික අපි ඔක්කොම ෆලෝ අප් කරන නිසා තමයි මේ වගේ හොඳ එන්ට්‍රීස් අපිට ගන්න පුළුවන් වෙන්නේ සහ අපිට සාර්ථක වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් අපි රියල් accounts වල ට්‍රේඩ් කරනකොට ඩිමෝ accounts වල ට්‍රේඩ් කරනවා වගේ නෙමෙයි. මොකද ඩිමෝ accounts වල ට්‍රේඩ් කරනකොට ඔයගලන්ට බලා ගන්න පුළුවන් $500 1000 ඕනෑ ආකාරයකට අපිට ට්‍රේඩ්ස් දාන්න පුළුවන්. ඒවා ලොස් වුණත් ප්‍රොෆිට් වුණත් නැවත $10000කට account එක රීසෙට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ නෙමෙයි අපි රියල් account එකකට හරි ප්ලෑන් එකක්, ඒ වගේම හරි අවබෝධයක් ඉතින් මේ කියන දේවල් ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ වැඩ කරනකොට. ඉතින් ඔයගලන්ට ඉතින් සිග්නල් එකකට මේ වගේ ට්‍රේඩ් එකක් ගන්නවා නම්, මේ වගේ ප්‍රොෆිට් එකක් ගන්නවා නම් ඉතින් ඔයගලන් කැපිටල් එක සේෆ් රියන් ට්‍රේඩ් කරනවා නම්, අනවශ්‍ය අවදානමක් ගන්න නැතුව කැපිටල් එකක් සේෆ් කරගෙන හොඳ ප්‍රොෆිට් එකකුත් ගන්නවා නම් Dereo Signal Provider තමයි ඔයගලන්ට සම්බන්ධ වෙන්න තියෙන එකම ආයතනය. ඉතින් අපි මේ වෙනකොට අවුරුදු 3මාරකට වැඩි කාලයක් ඉඳලා මේ ප්‍රෝග්‍රෑම්ස් කරගෙන ඉන්නේ. අපේ history බලන්න පුළුවන් අපේ Telegram channels වලට join වුණොත් එහෙම සම්පූර්ණව බලා ගන්න පුළුවන් කොහොමද මම ට්‍රේඩ් කරලා තියෙන්නේ, මොන වගේද ප්‍රොෆිට් කරලා තියෙන්නේ, මොන වගේද ලොස් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ට්‍රේඩින් වලින් ලොස් ප්‍රොෆිට් කියන මේ දෙකම තිබුණොත් අපි විතරයි ලංකාවේ ලොස් වෙච්ච ට්‍රේඩ්ස් මෙච්චරක් ලොස් වුණා කියලා පෙන්නන්නේ. ඉතින් මොකද ලොස් ප්‍රොෆිට් දෙකම මැනේජ් කරගන්න පුළුවන් වෙන්න ඕනේ ට්‍රේඩර් කෙනෙක්ට. නමුත් ඕවර්ऑල් එක ප්‍රොෆිටබල් වෙන්න ඕනේ. ඉතින් මේ කියපු දේවල් ටිකත් හොඳට ඔයගලන් උඩට දාගන්න. ඉතින් මේ වගේ හොඳ ප්‍රොෆිට් එකක් ගන්න කැමති නම් ඔයාත් කතා කරන්න Dereo Signal Provider අපිත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ තියෙන කැපිටල් එකක් සේව් කරගෙන මාසෙ අන්තිමට හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.